O level English වලට සමාජගත මාතෘකාවක් තියෙනවා. ඒ කියන්නේ සිලබස් එකට බාහිරව. ඒ වගේ එකක් තමයි පුතේ මේ මත්ද්‍රව්‍ය උවදුර කියන්නේ. ඒක ප්‍රධාන අනුමාන රචනා මාතෘකාවක්. කියන්නේ drug menace. Let's stand against drug menace. අපි මත්ද්‍රව්‍ය උවදුරට විරුද්ධව නැගී සිටිමු. හොඳයි අපි බලමු පළමු ඡේදය. මත්ද්‍රව්‍ය උවදුර සෑම කෙනාටම අහිතකර බව පැහැදිලි. It is clear that drug menace is harmful to everyone. It is clear that යෙදීමෙන් පුතේ වචන හතරක් වැඩි වෙනවා. ඒ වගේම සෙන්ටෙන්ස් එකත් කම්ප්ලෙක්ස් වෙනවා. මත්ද්‍රව්‍ය උවදුර යනු නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම වේ. Drug menace means illicit drug trafficking. නීති විරෝධී illicit 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 drug trafficking එක මතක තියාගන්න පුළුවන් සැහැල්ලු වාක්‍යයක්. එය පුළුල්ව පැතිරුණු ගෝලීය තරජනයකි. It is a widespread global threat. Widespread WIDESPREAD පුතේ පුළුල්ව පැතිරිච්ච ගෝලීය global threat. එමෙන්ම also මත්ද්‍රව්‍ය උවදුරට තිබෙනවා දරුණු ඍණාත්මක ප්‍රතිවිපාක පුද්ගලයන් මත, පවුල් ඒකක මත සහ ගෝලීය සමාජය මත. Also drug menace has severe consequences. and severe consequences ඒ කියන්නේ සාහසික ප්‍රතිඵල, දරුණු ප්‍රතිඵල on individuals පුද්ගලයන්ට අපි individuals, පවුල් ඒකක families and global societies මේ ගෝලීය සමාජයන්. දෙවන ඡේදය මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීමට පොදු හේතු තිබෙනවා. අන්න බලන්න පුතේ ඒක there are common causes CAUSES මම එතන causes ගත්තා for drug addiction. addiction කියන්නේ අපි දන්නවා ඇබ්බැහි වීම ADDICTION. ඒවාට ඇතුළත් වෙනවා they include සමකාලීන මිතුරන්ගේ පීඩනය, peer pressure, මානසික ආතතිය, stress කියන වචනේ එතෙන්ට හොඳට මැති පුතේ. සහ කුතුහලය curiosity and curiosity. අපි ආයෙ වාක්‍ය බලමු. they include peer pressure, stress and curiosity. ඇත්ත වශයෙන්ම අපි එකට in fact කියලා යොදලා කමාවක් අනිවාර්යෙන් යොදන්න ඕනේ. මත්ද්‍රව්‍ය භාවිතය බලපානවා අපගේ සෞඛ්‍යයට. අන්න drug use අපි ගමු drug use impacts 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 our health. ඇතැම් සෞඛ්‍ය ගැටලු වලට ඇතුළත් වෙනවා. එතනම ඉංග්‍රීසි වලින්ම කියන පුතේ liver damage. අපි දන්නවා අපේ අක්මාවට වෙන අලාභානිය kidney අපේ වකුගඩු නරක් වෙන එක damage, depression, ඒ වගේම අපිට මානසිකව ඇතිවන අසහනකාරී ආතතිය and brain damage. ඒ වගේම අපේ මොළයේ මතක ශක්තිය නැතිවීම. හොඳයි මම වාක්‍ය නැවත කියනවා. Some health problems include liver damage, kidney damage, depression and brain damage. හොඳයි පුතේ include හරි සරල වාක්‍යයක් අර වචන වලින් තමයි වාක්‍ය අපි මේ වටිනාකම වැඩි කළේ. තවද furthermore. තවද කියන furthermore මෙම ඇබ්බැහිවීම this addiction leads to පුතේ යොමු වෙනවා අපරාධ වලට, criminal activities. ඒ කියන්නේ අපරාධ ක්‍රියාකාරකම් වලට. මම නැවත කියනවා furthermore this addiction leads to LEADS leads to criminal activities. විරැකියාවට එතන කමා යොදලා unemployment and සහ broken relationships. ඒ කියන්නේ පුතේ බිඳුණු බැඳීම් and broken relationships. තුන්වෙනි ඡේදය රජය අධ්‍යාපනික ආයතන වලට, රජයට අධ්‍යාපනික ආයතන වලට සහ ප්‍රජාවට පුළුවන් මත්ද්‍රව්‍ය උවදුර වළක්වා ගැනීමට the government, educational institutes and community can prevent drug menace. පුතේ වළක්වා ගන්නට prevent can වලින් ගත්තේ බලන්න සරල වාක්‍යයක්. අපි සංවිධානය කළ යුතුයි we should organize අඛණ්ඩ දැනුවත් කිරීම කියන regular awareness programs. මත්ද්‍රව්‍ය වල නිරත නරක ප්‍රතිඵල ගැන අඛණ්ඩ ඒ කියන්නේ regular awareness programs on ill effects of drugs. පුතේ නරක ප්‍රතිඵල ඒ ගැන කියන්න on ගත්තා. මම දැන් about වෙනකොට මම on ගත්තා ill effects of drugs කියලා ගත්තා. නැවත මම වාක්‍ය කියනවා we should organize regular awareness programs on ill effects of drugs. නිගමනය in conclusion මත්ද්‍රව්‍ය උවදුර ප්‍රධාන තර්ජනයකි අප සමාජයට. in conclusion පුතේ නිගමනය කියන එක අපි අවසාන ඡේදයේ හැටියට සලකනවා. drug menace is a major threat to our society. major threat ප්‍රධාන සාමූහික උත්සාහයන් අත්‍යවශ්‍ය වෙනවා. collective efforts are essential. පුතේ සරල වාක්‍යයක් බලන්න ලස්සන වාක්‍ය වචන. collective efforts are essential to prevent it. ඒ වළක්වා ගැනීමට කියලා මම තව වචනයක expand කරලා තියෙන අදහස. and සහ මතින් තොර ලෝකයක් නිර්මාණය කිරීමට and create a drug free world.
බලන්න පුතේ වාක්‍ය නැවත කියනවා. Collective efforts are essential to prevent it and create a drug-free world. මතින්තර ලෝකයක් a drug-free world. හොඳයි පුතේ මේක අනුමාන රචනාවක්. ඔයාලට මේක ලිවීමෙන් ලකුණු 10ට වඩා හෝ 10 වැනි ප්‍රමාණයකට අනිවාර්යෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඒකක් ගන්නවා කියන එක හරිම සරල දෙයක් වෙනවා. එහෙනම් good luck with your exam.